හලෝ කොහමද? good morning. අපි අද ඇවිල්ලා ඉන්නේ අවුරුදු කැවිලි හදන්න. ඉතින් ඔයාලා දන්නවා අපි කටු ආස්මි හැදුවා. අපි මේ වීඩියෝ එක ඔයගලන්ට පෙන්නුවා. ඉතින් දැන් කටු ආස්මි බදින්න තියෙනවා. ඒ වගේම කැවිලි වර්ග එකක් තියෙනවා. අපි බබාලත් එක්ක අද හදන මේ කොකේස් එක ඊළාට අපි හදනවා මොනවාද මේ ලෑස්ති කරලා තියෙන්නේ. තාම මේකට කිරි හැම දාලා නැහැ. මේ ඇවිල්ලා මම හිතන්නේ පැණි වලලු එක. ඊළඟට අපිට තියෙනවා මෙන්න මේකේ මිශ්‍රණයක්. ඊළාට තව තිබුණා. තව අපි මේ දේවල් ලෑස්ති කරලා තියෙනවා. තව ඉතින් අද අපි මේ සෙටප් එක මෙතන පොඩ්ඩක් අවුවා. ඉතින් ඒක නිසා තමයි මේ මෙහෙම හදාගත්තේ. ඉතින් අපි ගෑස් ලිප ලෑස්ති කරගත්තා. ඒ වගේම ගෑස් අර්බුදයක් තියෙන නිසා අපිට ගෑස් නැති වුණොත් කියලා අපි අපේ දර ලිපත් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අද අපි හදන කැවිලි කැවු මිශ්‍රණය එහෙම තාම මගේ එන අකුෂණය. ඉතින් මේ කැවිලි ටික ඔයාලට අරගෙන එන්නම් බලන්න කවද්ද ගේන්නේ. මේ බබාලාගේ ස්ටූල් එයාලට වාඩි වෙන්න ලෑස්ති කරනවා. ඒගොල්ලන්ගේ ඊළඟට ඒගොල්ලන්ට පැදුරක් දාලා තිබ්බා. මට ඒක හොයාගන්න බෑ. මේගොල්ලන් කොහෙද දැම්මද දන්නේ නැහැ. අන්න අතන ඈත දාලා පැදුරක්. ඉතින් මේ බබාලට කියලානේ ගොඩක් අපි ඒක මේ වැඩ කරන්නේ. ඉතින් එතකොට ඒගොල්ලන් විදියට තමයි මේවා කරන්නේ. ඒක කියන විදියට හරියටම මේ දේවල් ඒ තැන්වලම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ උදේ ඉඳලා කැවුම් පිටි ලාදුම්රු පාටයි. කැවුම් පිටිද? ඔව්. කැවුම් හදනේවලා. ඒකද? කැවුම්. නෑ මේ කැවුම් පිටි නෙමෙයි. මේ ඇවිල්ලා අපි මේ පැණිවල්ලු හදන්න තමයි මේ පිටි එක හදලා තියෙන්නේ. තව ඒකට දාන්න ඕනේ දේවල්. හරි? අපි අද මොන වගේද හදන්න ඉන්නේ? අපි අද මොනවද හදන්න ඉන්නේ? ඉතින් වරින් බාධා වෙනවා. ඉතින් බබාලා එක ගමන් කඩාපාත් වෙනවා නේද? ඒගොල්ලෝ දුවගෙන එනවා. ඒගොල්ලන්ට දැන් ඇත්තටම යොසීමක් නැහැනේ මේක හදලා ඉවර වෙනකන්. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ව නොපෙන්නා ගන්නකොට ගේ ගැටලු එනවා. ඉතින් ඔන්න අපිට කීපයක් ඇවිල්ලා තියෙනවා. අපිට අවශ්‍ය දේවල් අපි මෙන්න මේකත් අද ගත්තා. මොකද අපිට තේ එකක් බොන්න කැවිලි හදන ගමන් ගන්න කැවිලි දාන්න ඒ දේවල් එක්ක. ඉතින් අපි අරගෙන එන්නම් කපලා ඉවරුණාට පස්සේ අපි කොමනවද හැදුවේ කොහොමද කරේ අද දවසේ කියලා. ඉතින් ඒ විස්තරය අරගෙන එන්නම්. ගිහින් එන්නම්.